මේ අම්මයි ගොටුකොළ වගා හොඳට තියෙනවානේ. ඔව් පුතේ හරි ආසයි. ඉතින් අද අපි හදමුද මේ ගොටුකොළ සම්බෝලය? පුතේ හදමු. හරි. එහෙනම් ඉතින් මෙතන තියෙන ගොටුකොළ අපිට චුට්ටක් කොහොමද ගොටුකොළ හරියට කඩාගන්නේ? කොහොමද ඒක සම්බෝලේ හදන්නේ කියන දේවල් ටිකත් එක්ක චුට්ටක් අපි මේ ගොටුකොළ සම්බෝලේ හදන්න ඉස්සෙල්ලා මේක ගොටුකොළ කොහොමද හරියට කඩාගන්නේ කියන දේ පොඩ්ඩක් කියලා දෙමුද කට්ටියට? පුතේ දැන් මේක පොළොවට ස්පර්ශ වෙලා නැහැ පුතේ. ඒ කියන්නේ මේක උඩ එල්ලලානේ තියෙන්නේ. මේක වැටෙනවා වැක්කිරෙනවා මෙහෙම. ඒකට අපි කඩන්නේ පුතේ මෙන්න මේ වැක්කිරෙන ඒවායි. මෙන්න මේ වැක්කිරෙන ඒවෙන් තමයි කඩාගන්නේ. නේ? හරි අම්මේ ඉතින් අද අපි හදන්නේ ගොටුකොළ සම්බෝලයක්. ඉතින් අපි හදාගෙන යන්නේ ගොටුකොළ සම්බෝලය. පුතේ අපි ගොටුකොළ සම්බෝලය හදමු. මොනවද අවශ්‍ය කරන දේවල් ටික කියලා කියන්නකෝ. අවශ්‍ය කරන්නේ පුතේ ගොටුකොළ ඕන, රතු ලුණු ඕන, ඊගාට අවුමිරිස් ඕන, ලුණු ඕන, පුච්චු මිරි කරල් කීපයක් ඕන, දෙහි බෑයක් ඕන, කරපිංච ටිකක් හීනියට ලියා ගන්න ටිකක් ඕන. ඊළඟට මේ තක්කාලි ගෙඩියක් තියෙනම් හොඳයි. අර ගම්මිරි සල්පයක් ලුණු සල්පයක් විතරයි ඕන. හරි හදමුද එහෙනම්? හදමු. කපාගත්ත ගොටුකොළ ලුණු පොඩි ලුණු නේ? රතු ලුණු. ගාගත් පොල් ඊට පස්සේ පුච්චගත්ත මිරිස් කරල් කිහිපයක්, අමු මිරිස්, තක්කාලි, හීනියට ලියාගත්ත කරපිංච කොළ, අවශ්‍ය පමණ ලුණු. හරි දැන් අපි ගොටුකොළ සම්බෝලේ අදාගන්න යන්නේ. දෙහි යුෂ ටිකක් එකතු කරගන්න යන්නේ අපි.